හයි ඔන්න අදත් අපි ආව ඔයාලයි ගෙදරට. අද අපි කතා කරන්න හදන්නේ කොමන් ජෙනරල් ටෙස්ට් එක එහෙමත් නැත්නම් සාමාන්‍ය පොදු පරීක්ෂණේ ෆේල් වුණත් කැම්පස් ඇප්ලයි කරන විදිහ ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් අද මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කතා කරන්නයි හදන්නේ. සාමාන්‍ය පොදු පරීක්ෂණේ එහෙමත් නැත්නම් කොමන් ජෙනරල් ටෙස්ට් එකට ලකුණු 30ට අඩු වුණත් කැම්පස් ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? ඔව්. දැන් එහෙම ඇප්ලයි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඉස්සර වගේ ලකුණු 30කට අඩුයි කියලා කොමන් ජෙනරල් ටෙස්ට් එක නැහැ කියලා ඔයාලට කැම්පස් ඇප්ලයි කරන්න බැරි වෙන්නේ නැහැ. කැම්පස් ඇප්ලයි කළාට පස්සේ UGC එකෙන් ඔයා A level වලට කරපු විෂයන් තුනට අදාළව කැම්පස් එකක් සිලෙක්ට් කරලා දෙනවා. හැබැයි මෙතනදී ඔයාට ඒ කෝස් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඔයා මේ වෙනකොටත් කොමන් ජෙනරල් ටෙස්ට් එක ෆේල් වෙලා තියෙන නිසා. හැබැයි මෙතනදී ඔයාට ඔයා වෙනුවෙන් UGC එක ඒ කෝස් එක හෝල්ඩ් කරලා තියෙනවා. ඒ නිසා ඔයාට රතු පාටින් පෙන්නනවා please call the UGC කියලා. ඊට පස්සේ 2025 අවුරුද්දේ ආපහු ඔයාට කොමන් ජෙනරල් ටෙස්ට් එක ලියලා ලකුණු 30ට වැඩියෙන් අරගෙන ඒ හෝල්ඩ් කරලා තිබුණු කෝස් එකට රෙජිස්ටර් වෙන්න හැකියාවක් තියෙනවා. 2025 අවුරුද්දේ කොමන් ජෙනරල් ටෙස්ට් එකේ රිසල්ට් ආවහම ඔයාට කරන්න තියෙන්නේ ඒක ෆොටෝකෝපි එකක් අරගෙන රිසල්ට් ෂීට් එකත් එක්කම සාමාන්‍යවරයෙක්ගෙන් හරි විදුහල්පතිවරයෙක්ගෙන් හරි ඒක සහතික කරගන්න එක. ඊට පස්සේ ඔයා ඒක UGC එකට පෝස්ට් කරලා මේල් කරන්නත් ඕන. හැබැයි ඊළඟට මතක තියාගන්න ඕන කාරණය තමයි ඔයා මේකෙදි රෙජිස්ටර් වෙන්නේ 2025-26 කියන අධ්‍යයන වර්ෂයට අදාළව. නමුත් ඔයා කලින් අවුරුද්දේ ඇප්ලයි කරපු කෝස් එක මේ වෙදිත් පටන් ගන්න තිබුණේ නැත්නම් ඔයාට හැකියාවක් ලැබෙනවා අර හෝල්ඩ් කරලා තිබුණු කෝස් එකටම මේ රිසල්ට් එක ආවට පස්සේ ඒකටම ආපහු රෙජිස්ටර් වෙන්න. ඔන්න ඔය විදිහට තමයි කොමන් එක නැතුව 2024 කැම්පස් ඇප්ලයි කරන්න ඔයාට පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් හරියටම විතර කැම්පස් ඇප්ලයි කරන්න හැටි දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාට ජය.